hello welcome back to my YouTube channel. ඉතින් අද vlog එක ගෙනාවේ අපි ගියපු චූටි trip එකක්, mini trip එකක්. එතකොට අපි කිව්වම ඔයාලා බලයි මෙන්න මේ දෙන්නත් එක්ක තමයි මම මේ trip එක ගියේ. ඉතින් අපි ගියේ නුවරට. ඉතින් නුවර පොඩි travel එකක් දාන්න තමයි ගියේ. ඊට පස්සේ මෙන්න මේ වගේ අපි ටුක් එකක් අරගෙන අපි යනවා චුට්ටක් ඇවිදින්න කන්න ඒවට. ඉතින් මෙන්න මේ ඒ යනකොට ගත්ත වීඩියෝස් ක්ලිප් ටිකක් තමයි මේ තියෙන්නේ. මේ අපි තුන්දෙනා නුවර ඇවිදිනවා. ඉතින් අපි හොඳට කෑවා, හොඳට ඇවිද්දා. ඊට පස්සේ ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. ඊට පස්සේ මේත් ඒ වගේ අපි ගිය තැනක්. ඊට පස්සේ අපි ඔහොම ගියා තිලකවර්ධනයකට ගියා. චුට්ටක් ඇවිදින්න. ඊට පස්සේ ඔහොම ගොඩක් තැන් බලන්න ගියා. ඉතින් තිලකවර්ධනයට කියනම් පොඩි shopping පාරක් දාන්න. ඉතින් එහෙටත් ගිහිල්ලා ඇඳුම් ටිකකුත් අරගෙන මෙන්න මේ විදිහට ත්‍රී වීල් එකක අපි ආයිමත් යනවා පේරාදෙණිය පාරට. පේරාදෙණිය පාරටත් ගිහිල්ලා ඒ වැඩ ටිකත් ඉවර කරගෙන අපි ආවා දල්දා මාලිගාව පැත්තට. දල්දා මාලිගාව පැත්තෙන් අපි එහෙම චුට්ටක් ක්වීන්ස් එක පැත්තෙන් ඇවිදලා එහෙම අපි ආවා බස් එකට. ඉතින් අද මේ අපිට ගොඩාක් වීඩියෝස් තියෙනවා දාන්න. ඒවා අපි හිමීට වෙනම vlog එකකින් දාන්න. මේ ගෙනාවේ චූටි travel ටිකකට ගියේ වගේ වීඩියෝස් ක්ලිප් ටිකක් ගත්ත ටිකක්. එතකොට ඉතුරු ටිකෙත් අපි අලුත් vlog එකක් හදලා දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි හැම තැනම ඇවිද්දේ. ගොඩක් තැන්වල නුවර මේ පයින් ඇවිදින්න අමාරුයි, මහන්සි වැඩි, දුර වැඩිනේ. එතකොට අපි ඒවට පික්මී දාගෙන තමයි ඒ තැන්වලට ගියේ. මොකද ලොකු දුරක් යන්න තිබ්බ නිසා. ඉතින් ඒ විදිහට අපි හැමතැනම පික්මී වලින් තමයි ගියේ. පයින් ගියේ හරිම පොඩි ප්‍රමාණයක දුරක්. මොකද හැමතැනම යන්න එක එක තැන්වලට එක එක දුර. එතකොට බස් වල යනකොටත් ගොඩ වෙලාවක් යනවා. ඊට වඩා පික්මී එකක් ත්‍රී වීල් එකක් වගේ ගත්තොත් ඒවා චුට්ටක් අස්සෙන් දාලා යන නිසා තමයි ගියේ. මේ අපි ගෙදර යනකොට බස් එකේදී ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක්. ඉතින් අපි තුන්දෙනා බස් එකේ තමයි ගියේ. ඒකත් උදේ 4:20 බස් එකේ තමයි බිබිලෙන් ගියේ. ඉතින් මෙන්න මේ විදිහට දල්දා මාලිගාවත් වැඳගෙන අපි හිමීට අපේ ගමන අපි ඉවර කරා. ඉතින් thank you for watching. Elena, bye.